බලන්න අපි ඉරිසියා කරනවා නම් කුහකකම් කරනවා නම් මරා ගන්නවා නම් ඇත්තටම විඳවන්නේ කවුද? මං කාගෙන් හරි පලිගන්න හිතන සිතුවිල්ලෙන් පවා විඳවන්නේ කවුද? තමන්මයි නේ. ඒ නිසා මතක තියාගන්න ඔබට විඳවන්න ඕන නම් වෛර කරන්න නේ. ඔබට විඳවන්න ඕන නම් කුහකකම් කරන්න. නේ ඔබ අනුන්ට ඉරිසියා කිරීමෙන් අනුන් විඳවන්නේ නැහැ. කවුද විඳවන්නේ? තමන් විඳවන්නේ නේ. දැන් හිතන්න අල්ලපු ගෙදර මිනිස්සු එකපාර දිනු වෙනවා. අපි මොකද්ද කියන්නේ? ඔය මිනිහා කුඩු විකුණනවා. කියනවද නැද්ද? කියනවනේ අනිවාර්යෙන් ඔකුන් කුඩු විකුණනවා ඇති. හරිද? හිතන්න ඇත්තටම අල්ලපු ගෙදර මිනිස්සයා කුඩු විකුණනවා. හිතන්න ඇත්තටම විකුණනවා කියලා. දැන් කුඩු විකුණනොත් හැමදාම සතුටින් ඉන්න පුළුවන්ද? බෑ. හැබැයි ටික කාලයක් හරි නේ. ටික කාලයක් හරි නේ එයාලා කුඩු විකුණලා යාන වාහනයක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන ටික කාලයක් හරි කුඩු විකුණන මිනිස්සයා පවා සතුටින් ඉන්නවද නැද්ද? ටික කාලයක් හරි සතුටින් ඉඳීනේ නේ. හැබැයි හිතන්න ඒ ඉන්න ටික කාලෙත් නේ එයා සතුටින් ඉඳිද්දිත් විඳවන්නේ කවුද? කුඩු විකුණන්නේ නැති අල්ලපු ගෙදර මිනිස්සයා නේ. දැන් බලන්න කුඩු විකුණනටත් වඩා ඉරිසියාකාරකම භයානකයිද නැද්ද? භයානකයිනේ. මොකද කුඩු විකුණන කෙනාට වඩා එහා ගෙදර මිනිස්සයා විඳවනවා නේ. මම ඒ නිසා ඔබට යෝජනාවක් කරනවා අඩුම අල්ලපු ගෙදර මිනිස්සයා කුඩු විකුණනත් ඒක ඔබේ ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් Tamanට Taman විශ්වාස කරන්නේ Tamanගේ පවුලේ අය විශ්වාස නැහැ නේ. එහා ගෙදර මිනිස්සේ යා කරන්නේ වරන් යයි නේ. අපි අරන් යන්නේ අපි කරන එක. අල්ලපු ගෙදර මිනිස්සේ නිසාවත් මම විඳවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ආරාධනා කරනවා ජීවත් වෙන ටික කාලේ මිනිස්සෙක් විතර ජීවත් වෙන්න නේ.